හැමෝගෙම ජීවිතවලට හීන තියෙනවා, බලාපොරොත්තු තියෙනවා. ඉතින් බලාපොරොත්තුවක් ඉෂ්ට වෙච්ච මේ දවසේ හීනවලින් පාරහගෙන අද අපි මේ යන්නේ ස්වර්ණමහලේ මහා සෑරදුන් වන්දනාමාන කරගන්න. ගස්කොළන් වලින් සෙවන වැටුණු සුන්දර පාර දිගේ ඔයාලත් එනවද අපිත් එක්ක ස්වර්ණමහලේ සෑ වන්දනාවට? බෞද්ධයන් විදියට හැම සුබ කටයුත්තක්ම ආරම්භ කරන්නේ අපි තුනුරුවන් මුල් කරගෙන. ඉතින් මේ සුබ කටයුත්තත් අපි ඒ විදියටම කරන්න ලෑස්ති වෙමු. අලුත් සුවඳල් හාල් ටිකකට ෆ්‍රෙෂ් මිල්ක් දාලා හදාගත්ත සුවඳම සුවඳ කිරිබතක් පිළියෙල කරන ගමන් තමයි මම මේ ඉන්නේ. ඒ අතර වාරේ චූටි පැටවුන්ට කිරි හදලා දෙන්න අමතක කරේ නැහැ. කිරිබත් එක විතරක් නෙමෙයි, කුරක්කන් තලපු චුට්ටකුත් හදාගත්තා ෆ්‍රෙෂ් මිල්ක් චුට්ටක් දාලා. පුංචි පාත්‍ර දෙකකට ඒක පිළියෙල කරගෙන චූටි පැටවු ටිකට කිව්වා ලස්සනට රූම් එක අස්පස් කරන්න කියලා. මොකද අපි ඉක්මනට යන්න ලෑස්ති වෙන්න ඕනනේ. මට දුවලා නැති නිසා මෙයාලා මගේ වැඩවලට උදව් කරනවා හොඳේ. එහෙනම් අපි ලෑස්ති වෙමු නේද ස්වර්ණමාලයේ මහා සෑ වන්දනාවට. ඉලොවට පහය පුරන් හිරෝ මඩල අනවතප්තයේ සත් බිම්බෝ පෙයෝම තුසිත විමානේ පරසතෝ කොසෝම සාදු වන්දිමේ මාගේ ගෞතම සමීර. සසර ගමන දුක බව දැනගත්දා සසර පුරා පතිනිය හැරදා අතිර භවයේ සැනසුම් සුව සොයලා සමිඳුනිත් මුණා ඇසල පොහොයදා සුන්කල මරෝ බාල බිඳෙමින් වෙසගේ නිර්මල සම්බෝධු භව ලැබ සමීද. පින්කල පිරිසට නිර්මල දහමේ අත්කල දුන්නා හිමි නිර්වාණේ. රුවන් කඳක් වන් රන්වන් සිරුර අඩවන්නෝ කරුණා පෙරදැස. ලොවක් නිවාලන අමයොරෝ අදන දොහොත් තබාවාදේ. මේ වන්දනාව අවසන් කරලා ශ්‍රීමා බෝධීන් වහන්සේ වන්දනාමාන කරගන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකම් ගිහින් එන්නම්. සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.